Hello guys, ඉතින් අද මම ඉන්නේ පානදුර ටවුන් එකේ. ඉතින් පේනවා තියෙයි ඔයාලට පානදුර වටරවුමේ මම ඉන්නේ දැන්. මේ තියෙන පානදුර වටරවුම. ඉතින් අද අපි පානදුර බීච් එක බලන්න යනවා. ඉතින් ඔයාලටත් එක vlog එකක් රැඳිලා ඉන්න. ඉතින් මෙතන බුදු පිළිමයක් ඔයාලට පේනවා ඇති. මේ බුදු පිළිමෙන් ඇතුළු පාර තමයි දාලා යන්න ඕනේ. ඉතින් ඔයාලා එනවා නම් මේ මැප් එක බලලා එන්න එපා. මැප් එකේ පෙන්නන පාර ගොඩක් දුරට වැරදි. ඉතින් මාත් එකපාරක් ඇවිල්ලා පොඩ්ඩක් පාර අවුල් වෙලා ආයෙ හොයාගෙන ගියා. ඉතින් මම පෙන්නන පාරෙම ඉතින් ඔයාලා එන්න වීඩියෝ එකේ. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු. එහෙනම් vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි යමු. ඉතින් guys මේ ඔයාලා ආවට පස්සේ මෙතන තුම්මන් හන්දියක් තියෙනවා. ඉතින් මේ තුම්මන් හන්දිය වලට පේනවා ඉතින් මේ රේල් පාර. ඉතින් මේ රේල් පාර දිගේ මේ පාර දිගේ දාලා තමයි යන්න ඕනේ. ඉතින් අපි යමු මේක දිගේ යමු. guys පානදුර බීච් එකට ආවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ පැත්තට වෙන්න. ඉතින් පානදුර බීච් එකේ තියෙන. ඉතින් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු ඉතින් කොහොමද කියලා. ඉතින් guys මෙහෙම තමයි view එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ ඉතින් පානදුර බීච් එකේ ඉතින් අපි බීච් එකට ආවා. ඉතින් මෙහෙම තමයි view එක මේ වෙලාවේ තියෙන්නේ. අද සෙනග අඩුයි ටික. ඉතින් මෙතන ඔයාලට පෙන්නන්න මේ තියෙන පානදුර ගල් බැම්ම. ඉතින් අපි ඒකටත් යනවා. ඉතින් ඔයාලා වීඩියෝත් එක ඉස්සර රැඳිලා ඉන්න ලස්සන ෂොට් එකක් එතනින් ගන්න පුළුවන්. ඉතින් අපි මේ පැත්තට යමු. ඉතින් ඔයාලා බලන්න බීච් එකේ ලස්සන වටපිටාව කොහොමද කියලා ඉතින්. guys මේ පානදුර බීච් එකට ආවා. ඉතින් පානදුර බීච් එක ඔයාලා දකින්න ඇති. අර පැත්ත තමයි ගොඩක් අය නාන පැත්ත. ඉතින් මේ පැත්ත ගොඩක් නානවා අඩුයි. මොකද මේක වැල්ල මේ පැත්ත වැඩි නිසා. ඉතින් ඔයාලා බීච් එකේ නානවා නම් මම අර ඔයාලට මුලින්ම පෙන්නපු පැත්තට ගිහලා නාන්න ඕනේ. ඉතින් ඔයාලා ගල් බැම්ම බලන්න එනවා නම් මේ පැත්තට තමයි එන්න ඕනේ. ඉතින් ඔයාලට මම පාර පෙන්නවුවා. ඉතින් ඔයාලා පේන්නේ නැති මේ පාර දිගේ ඇත්තට මේ ලොකේෂන් එකේ එන්න. මොකද මේ මැප් එකේ පෙන්නන ලොකේෂන් වැරදි. ඒ නිසා මේ මම පෙන්න පාර දිගේම ඔයාලා ඇත්තටම ඇවිල්ලා එන්න. තාක්ෂණ හරි අහගත්තත් පුළුවන්. ඉතින් ඔයාලා පේනවා ඇති පානදුර ගල් බැම්ම මේ මගේ පිටිපස්සේ පේන්න තියෙන්නේ. malu para ये මොකද මම පරයි කලන්ද මේ මොකද පුරුමිනික් වගේ ඉන්නේ
අන්නේ ඔයාලත් එතන ඇවිල්ලා බලන්න මාරම ලස්සන ලොකේෂන් එකේ තියෙන බීච් එකක්. ඉතින් අපි දැන් යන්න හදන්නේ. ඉතින් මොකද දැන් 12 වෙලා අපි පොඩි ගමනක් යන අතරතුර තමයි මේ වීඩියෝ එක කරන්න ආවේ. ඉතින් ඔයාලට vlog එකක් ගේන්න ඕන නිසා. ඉතින් ඔයාලට පේන ඇති ලස්සන ලොකේෂන් එක. ඉතින් අන්තිමට බලා ගන්න. ඉතින් අපි යමු. ඉතින් තවත් දවසක තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝටම ජය වේවා. channel subscribe කරන්න නැත්නම් subscribe කරලා තියාගන්න. notification button එක all දාලා තියාගන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඉතින් කාටවත් බලන්න. ඉතින් එතකොට තමයි මගේ වීඩියෝස් තව grow up වෙලා ඉතින් reach වෙලා ඉතින් කට්ටියට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා like එකක් මාරු විදියට වටනවා. ඉතින් like එකක් දාලා support එකක් දෙන්න. ඉතින් අපි ඉස්සරහට වීඩියෝස් වලින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.